මෙම ගාථාව සඳහන් වන්නේ ධම්මපදයේ යමක වගේය. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛ මන්වේති චක්ඛං වහතෝ පදං. මේ අදහස නම් සියලු කුසල ධර්මියෝ සිත පෙරට කොට ඇත්තෝය, සිත ප්‍රධාන කොට ඇත්තෝය, සිතින් උපන්නෝය. ඉතින් යමෙක් නරක සිතින් යමක් කියයි නම් හෝ කරයි නම් එහි විපාකය ගුණාපස්පස ගමන් කරන්නා වූ කරත්තේ රෝධික මෙන් ඔහු පස්පස ගමන් කරයි. මෙම ගාථාවේ නිධාන කතාව වන්නේ චක්කුපාල හාමුදුරන්ගේ කතාවයි. සවැත් නුවර ඉතාමත් ධනවත් කුලයක උපාලි නම් කුමාරයෙක් ඉන්නවා. මේ කුමාරයා හැමදාම ජේතවනාරාමයට යන මිනිසුන් එක්ක ජේතවනාරාමයට යන්න පුරුදු වෙනවා. මේ මෙහෙම ගිහිල්ලා ටික කාලයක්දී බුදුරජාණන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වෙනවා. ඊට පස්සේ විදර්ශනා වඩලා රහත් වීමට කැමැති බලාපොරොත්තුවෙන් දිවා රාත්‍රියේ නොබලා බණ භාවනා ආදී කරනවා. මේ නිදිවැරීම හේතුවෙන් මේ තෙරුන් වහන්සේගේ ඇස් රෝගයක් හට ගන්නවා. වෙද මහත්වෝ නිසියාකාරයෙන් වෙදකම් කළත් මේ ඇස් රෝගය හරියන්නේ නැහැ. මුන්වහන්සේ රහත් භාවයට පත්වීමත් සමග ඇස් දෙක අන්ධ වී යනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අරබයා දේශනා කරන මේකට හේතුව මේ චක්කුපාල හාමුදුරන් වහන්සේ පෙර ආත්ම භාවයක වෙද මහත්වයෙක් වෙලා උප්පත්ති ලැබලා යම්කිසි ස්ත්‍රියකට ගේ අස්ව කරලා තිබෙනවා මගේ දාසිය වෙන්න කැමති නම් විතරයි. ඊට පස්සේ මේ අස්ව වුණාන් පස්සේ මේ ස්ත්‍රිය කැමති වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේ වෙද මහත්තයා මේ ස්ත්‍රියගේ අස්ව කන වෙන්න විෂ බෙහෙතක් එක් කරලා තිබෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ උන්වහන්සේගේ රහත් භාවයට පත් වෙලා ඇස් දෙක අඳ උනේ. ත්වන් සරණයි.